ගසා හිත මිතුරන් සනසා දිය ගොඩ හැම යාලු ඒ හැම සනසාලු වලිගය වැජ බේලු අපිටත් හිමි වේලු වලිග ලප වානර ඉස්කම පෙන්වන අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ ඩංගර වලිග ලප වානර දස්කම් දක්වනවා අහසේ කිකිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ පරිබර කරට අරන් දඩයන් පිරිහිලා යතේ මර්ෂු කියලා මියයි කියලා මෙයාගේ නම තිබුණේ පොතේ ඩංගර වලිග ලප වානර අලුත් නමක් පට බඳිතේ අපේ රටේ විශේෂ දින පවත්වනවා. මතකනේ පහුගිය කාලේ අපේ දූල පුතාලා නරක කරන්න අර වැළඳටයින්ද කියලා දිනේකුත් දැම්මා. අනේ අපරාධ කියන්න බෑ. වඳුරන්ට ඕවනේ. දෙන ටයින් දෙනවා මේ රටට විදේශින් එන විසවස ඇති මව්වරුන්ගේ දින පියවරුන්ගේ දින වැඩිහිටියන්ගේ දින දූ දරුවන්ගේ දින එක මුතු වන දින ආදී රටට දැට වැඩක් වන දින වී වේවා ආවඩා ආයිකෝ ලෙඩ බෝ වෙලා දෙන්න දෙනෝ කටු කරෝසටත් බෝ වෙලා දෙන්න දෙනෝ මාමේ දඟරේනවා මං හැංගෙනවා ඇහුවොත් නෑ කියන්න බුදු මාමා සරසන්නේ ඒ දවස සමරන්න වෙන්නේ නැති චච චච චෝ චෝ චච චච චෝ යා කිව්වා ගෙදර නෑ කියන්න කියලා. දැක්කද මෘදු බලන්න දක්ෂකම් වල අසාමාන්‍ය බව ලා පරිණාමයේ ලක්ෂණ මේවා මම ලහටුනාලා මෙයාගේ පරිණාමය අයියෝ කොහොල්ල බොන්ට මේවා භූමි තෙල් ටිකක් දාගත්තා නම් ඉවරයිනේ භූමි තෙල් ගණන් දැන් කොච්චර ඇතුළුවත් මේ වඩා යන්නේ නැහැ. ඇත්තනේ මෘදුකා. ඔයාමනේ තෝරගත්තේ ඇලෙව්වොත් ඇලෙව්වමයි කියලා. ඇලවෙනවයි කියලා මේ මතලවිල්ලක් මගේ ජීවිතේටවත් මම දැකලා නැහැ. බණ්ඩි මාමා පුංචයි. ප්‍රවාහන නිලධාරි බණ්ඩි මාමා දවසේ වැඩ පටන් අරගෙන. දගදාසයි පුංචයි තනියමද භයංකර දාස්තිය සමුරන්නේ මාමයි දෙන්නයි නැතුව හොඳට බය හිතන චිත්‍රපටයකුත් ගෙනාවා බය ගෙහෙ බලුවකි අපුරුවේ නේද මොලේ CD DVD තියනවා මේවා මට එපා ළමයි නරක කරන තවත් දෙයක් තමයි මේ කොහොමද බණ්ඩි අයියේ ඔන්න අපිත් ලෑස්ති ඔයා ලෑස්ති නම් දඟදාස පරිස්සමට ඉන්න ඕනේ දෙන්නත් එක්ක දඟ කරන්න එහෙම නෑ සෙල්ලම් කරලා නිදා ගන්න ආපොයි මේ කෝඹියාගේ කන්නේ කෝඹි තිරින්ගපු කතාවටද බය වුනේ අද රෑ ගෙදරින් පිටවීම ඔබතුමන්ලාට අසුබයි මොනවද මේ කියන්නේ ඔබතුමාට පිස්සුද ඔබතුමීලාට අවවාද කරන්නයි මම ආවේ විසකෝර සර්පයාගේ තාරකා මණ්ඩලය අද රෑට පෙර දිගාසින් මතුවෙනවා මේක දුර්ලභ සිදුවීමක් අවුරුදු 1000කට වරක් මේ භයංකර රාත්‍රියේදී කැලේ ජීවත් වෙන හැමෝටම හොඳයි භයංකර දවස අද නොවේ යුත්‍රා මුෂ්ටික කතා විද්‍යාවට පටහැනි මාමේ යුත්‍රා මුෂ්ටික නෙමෙයි මිත්‍යා දෘෂ්ටික බොරු විශ්වාස කටු මේවා අද කාලේ අය පරණ දේ විශ්වාස නොකළත් ඒවායේ වටිනාකමක් තියෙනවා ඇත්තම කියන පුංචට බය හිතුන්නේ නැද්ද ඔන්න ඒ පාර බය දවස කියලා අලුත් දවසක් පටන් අරගෙන
හිත හොඳ නම් මොන බයද? ඕවා නිකන් කාලේ කන විකාර වැඩ. අම්මා කියලා තියන්නේ ඉතිපිසු කතාව කියන්නේ කියලා. ඉතිපිසු මගවා රම්මා මුණු මොහොතයා සුපිරිවීර හිටියනම් මෙතන පිරිවීරයෝ හඳුනා ගන්නයි දුව පුත ඕනෑ ඉගෙන ගන්නටයි රටට දැයට වැඩ කළ අය වෙනුවට කාඩ්බෝඩිරු එපා පුදන්නට නුවණ පෑදේවා කාන්තාව අපි යෝග කරනවාද මට මම තමයි ලෝකෙටම සූරවීර සුපිරිමෑන්. අද පරම්පරාවට ජනමාධ්‍ය වලින් අපේ වීර කැප්පෙටිපොළ අනගාരിക ධර්මපාලතුමා වාරියපොළ හාමුදුරුවෝ වැනි වීරයෝ හංගලා පෙන්නන්නේ හුලං වීරයෝ තමයි. ඒ දුවේ පුතේ රැවටෙන්න එපා. හොඳටම බය වුණා නේද දඟර? කේන්ති ගන්න එපාද? බය වෙන දවසනේ. බය කරලා විනෝද වෙන්න හොඳම දවස. කෙනෙක් බය කරලා තව කෙනෙක් විනෝද වෙනවා. අනේ ඇත්තටම මෙහෙම සෙල්ලම්. මොනවද කියන්නේ? මං හිතන්නේ දඟරට ඕනේ කැලේ ගිහින් සෙල්ලම් කරන්න. ඒත් දැන් එළියට යන්න බෑ දඟර. කරුවල වැටෙන්න ළඟයි. අනික මෙයාලව ගෙදර දාලා යන්න බෑනේ. දඟර හිතාගෙන ඉන්නේ අපි බයගොල්ලෝ කියලා. ඔප්පු කළා පෙන්නමු අපි බයගොල්ලෝ නෙමෙයි කියලා. මල් ලෑස්ති පුංචත් එනවනේ. වැඩියෙන් බය වෙච්ච කෙනා රම්පදක් තමක් දිනනවා අඩුවෙන් බය වෙච්ච කෙනා පරාද වී ගෙදර යනවා කිසි දෙයකට බය නොවන්න කියලායි වැඩි හිටියෝ කිව්වේ බය නැති හින්දායි මිනිසා අඳ මතටත් පය ගැහුවේ තමයි කන්නේ හොඳම යූර දෙන්නට බය දවස ගෙවන්න මෙතන තමයි සුදුසු ඔන්න හැංගෙන්න මං ගයිනවා 1 2 3 4 5 දඟර හැංගෙන්න තරම් මටම හොයාගන්න වෙනවා 10 11 12 13 හරිද 99 ඔන්න 100යි දැන් ඔට්ටුයි මං එනවා අද කාලේ දෙමව්පියන් තමයි එක එක දවස් ගෙනල්ලා දරුවන්ට බෝ කරන්නේ දඟර මං හොයන්නම් ඔයාව පේනවනේ මේ ගෙදර අම්මයි තාත්තයි දෙන්න තරඟෙට බය වෙනවා. විසක් කාලෙට පෙන්නන විසක් උත්සවයට නොගැලපෙන හොල්මන් ගුහාවලක් මෙහිමයි. උඩ පැන්නොත් බිම වැටෙන බව නොදැන මෙවැනි අනුවන සෙල්ලම් කරන හැමගේම නුවණ පෑදී සහයෝගය මිතුදම වැඩි කෙරෙන සෙල්ලම් කරනට සිත් වේවා පුංචා හැංගුණ හොරා අල්ලන්නේ ඔයාද මමද? මම මුතු සද්ද එනවා. බය හිතුන නිසා එළියට ආවේ. කකුල් මේ වඳුරු භූතයනේ. ඔයා බය කළා. හිතයටත් වරයක් තිනවනේ එන්න. කොටියක් මේ සෙල්ලමට එකතු වෙලා වගේ. ඇත්තට කොටින්ටත් ගිය කල හරිම නිස්කලංකයි. කටුකරෝට නිස්කලංකයිලු. මට නම් හීතලේ බෑ. නිස්කලංක හීතලක්. එතකොට හරින කටු මට නම් පීනතේ ඇති. ඌ හදවන්නද ගේ පැත්තට. නෑ නෑ මං යයි කරදර වෙන්න එපා. මම අරුවෙන් යන්නේ.
පොඩ්ඩක් බය කරන්නත් පුළුවන් එතකොට අද බය කරන දවසනේ වණ්ඩි අයියේ වනේ ගිංජිදාය සිටියොත් නූකාය ලිඳෙයි පනිදාය පැන්නොත් නූකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය යන්නෝ පතියා කන්නෝ තව කවුරුද තව නූලෙන් මං කුටි බඩේ. ඔයාගේ විල නිසායි මේ සේරම කරදර. තව පොඩ්ඩෙන් අපි දෙන්නම කොටි කටේ. දංගේ! ඒ පාර තවත් බය වෙන තැනක් හම්බ වෙලා වගේ. මේ සෙල්ලම ඉවරයක් නැහැ. බොට්ටෝ දෙන්න මට බය වෙයි මහ රෑව ලේවුරා බොන වවුලෙක් කියලා. තාත්තා පුතාලව බය කරනවා. පුතාලා තාත්තව බය කරනවා. වඳුර පැටවුන්ව බය කරනවා. පැටවු වඳුරව බය කරනවා. අනේ අනිත්නම් මෙහෙම සමයක්. සුපර්මෑන් ඒ අස්සේ සුපිරිමෑන් කියලා ලෝගුවක් දාගත්ත හුලං වීරයෙකුත් ඇවිල්ලා. මේ දඟරවලිග පුරාවෘත්තේන පිරමීඩේ. එහෙනම් ඒ පුරාවෘත්තය ඇත්තක්. අපේ පුංචි කාලේ බට්ට පැන්නා. හැංගි මුක්තන් කළා. ඔට්ටු දාම් කළා. දැන් ළමයි කම්පියුටර් ගේම්. ඇතුළට යන්න බය නැද්ද දඟේ? විදුලි පන්දම් තියෙනවනේ එන්න. බයගුල් වෙන්නේ ඔයා. මැෂින් එක්ක දරුවෝ තනි වෙලා. යාළු සම්බන්ධකමක් නැහැ. ආන්න දඟර බය නම් ඔයා එන්න එපා. අපි ඇතුළට ගිහින් එනකල් එළියෙන් ඉන්න. අපි ඇතුළට යනවාමයි. වැඩේට ගැලපෙනවා. මම තමයි කලේට අධිපති ලේවුරා බොන වවුලා. දුවේ පුතේ ඔයගොල්ලෝ මේ වගේ බොරු වැඩ පුරුදු වෙන්න එපා. අනේ දරුවනේ මීට වඩා හොඳයි. කම් දෙක අල්ලන් උඩ පැන්නනා. පිරමීඩය ඇතුලේ තියෙන චිත්‍ර තේරුම් ගත්තා නම් දඟරවලිග පුරාවෘත්තය හොයාගන්න තිබුණා. යක්ෂ භූතයෝ ගොයින අපට වැඩිය මේ ලෝකේ දෙමවා ගන්න දෙත ඇයි බය වීලා සෝකේ අටලෝ දාමට අනුවම පෙරලී යන මේ ලෝකේ දැනුම නොමැති වුණොත් අහෝ නැති වේදෝ ආලෝකේ සෙල්ලම ඉවරයි. ආයි වෙලු නෑ. සත්තයි දඟර. අපි හොඳ යාළුවෝනේ. එන්න. අන්න දඟර. දඟරගේ බාප්පා වගේ.
අනුන්ව රැවටීමේ විපාක තමයි මේ. උඹේ ණයා නැතයි සිතා අත දාන්න යන්න එපා. බැරිසිල් අරගෙන ඇඟපත හිතේවියයි කියනු එපා. රැට වැටුණු වලේ දවල් වැටිලා දොස් දෙන්න එපා. ඇටාගේ ඇටි අන්දයගේ ආලා සැනසෙන්න එපා. වැඩකට නැති සෙල්ලම් කරන්න ගිහිල්ලා බොරුවට බය වෙලා පේනව නේද වෙච්ච වැඩි. මේවා හොඳ පාඩම්. දුවේ පුතේ තරහා වෙන්න එපා මං කියන්නේ ඇත්ත. පොඩි වයසට නොගැලපෙන දේවල් නම් නොගත යුත්තේ. වීඩියෝ ගේම්ද බය දවස්ද අනේ නොගත යුත්තේ. ලෙල්ලමවන සෙල්ලම් වෙත දෙන්න එපා ඔබේ කැමැත්ත. දඟලගේ අවවාද පිළිනොගත්තට විපාක කොච්චර කිව්වද ඇතුළට යන එක භයානකයි කියලා. තේරුනේ නෑනේ මේ මොලේට. අර බලන්න. මෙතනත් පිළිමයක්. එපා පොච්චෝ ඉන්න. උගුලක්. මොනවද කල්පබා කියන්න හදන්නේ? මට නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. අපි මෘදුකට කතා කරමු. Hello, Pak Koran apa lo kelas? මෘදුකට ප්‍රශ්නයක්ලු බණ්ඩියයි අපි ආපහු ගෙදර යමුද? හොඳමයි කටු කටු සනෝට විනාඩි 5න් අපි ගෙදර. මොනවා භයංකර දවස් තමරන්න පූජ්‍ය ඉන්නද? පුංචා දඟදාස මෘදුකා කවුරුත් නැද්ද? දුරකථනය මෘදුකගේ ළඟ වෙන්නේ නැති. ගාන්න එපා. අනේ කවුද ඔයාගේ මූණ මාරු කළේ? Tamantai tamange රටටයි ගැලපෙන්නේ නැති දවස් සමරන්න ගිහිල්ලා පේනව නේද මේගොල්ලන්ට වෙලා තියෙන දේ.
ගනීවි කියලා හිතුවේම නෑ. දඟරට ගොඩක් ස්තුතියි. හොඳ යාළුවේ. උන්චිලි චිලි චිල්ල මලේ මෙල්ල දිගට නෙල්ලි කැලේ. මේ කේක් හැදුවේ ඔයාටමයි මෘදුකා. මේවා කෑවහම ඔයාගේ ලෙඩ සනීප වෙයි. රාටු කාලා ඇති වුණාම කේක් දෙනවා. යමයාගේ අපලේ බලපෑවේ මටයි. හරියට හරි. විසගෝර සර්පයාට අයිති රාත්‍රියේ දොබතුමාට විතරක් නෙවෙයි අපි කාට වුණත් කරදරයක් නොරනම් පුදුමයක් වෙනවා. ඕ. ඒ කරදර වලට මුහුණ දීලා යහතින් ඉන්නවා දකින්න ලැබීම මට සතුටක්. අපි දෙන්න බේරුනේ 99 මාමේ. දඟරන හිටියනම් අපිත් අනතුරේ. මාමට කිසිම කරදරයක් උනේ නැද්ද? මම භයානක සීනියක් දැක්කා. මුළු ලෝකෙම වෛරය ඇවිලලා විනාශ වෙනවා. ආස පොළව නූලන අපරාධ සිද්ධ වෙනවා. අපට පිට වෙන දඟර වලිගලත් විනාශ වෙනවා. කිසි දෙයක් විනාශ නොවන තැනට වැඩ කරන එක තමයි අපි කාගේ පරම යුතුයකම. වලිගෙන් රුවන්දිතේ දරුවන් සනසවතේ වලිගා වට්ටියගෙන පළවැල නෙලයි පුතේ ඔන්චිල්ලා පදිතේ දරුවන් පත්දවතේ ගෙයි සමගිය රකිමින් සතුනට සෙනෙහ දෙතේ